ඔව් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ සිදුවීමක් සම්බන්ධව. එනම් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබ ඝාතනය කර තිබෙනවා. දහවල් 10:30ට ඊයේ මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ රාජ්‍ය ගොඩනැගිල්ලක් තුල. එනම් ප්‍රාදේශීය සභාවේ කාර්යාලය තුල සභාපතිවරයාගේ නිල කාමරය තුල සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කිරීම බරපතල කාරණයක්. වැලිගම ලසා නමින් හඳුනාගත් පුද්ගලයා නොහොත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා මරා දැමීමට හේතුව කුමක්ද යන ප්‍රශ්නට යොමු වෙන විට මේ වෙන විට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව සැකයන් 4ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ සැක 4 මොනවද පැහැදිලිව බලමු. ඊට පෙර මෙම වෙඩිතැබීම සිදුවී කෙසේද? කුමක් සිදු වීද යන්න කෙටියෙන් බලමු. සිකුරාදා ප්‍රාදේශීය සභාවේ දී එහි සිට ප්‍රාදේශීය සභාපතිවරයා හමුවීමට පැමිණ මහජනතාවට ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමේ මහජන දිනයේ වශයෙන් තියෙනවා. සතියට වරක් මහජනතාවට ඍජුවම හමුවීමට අවස්ථාවක් සෑම ස්ථානයකම ප්‍රාදේශීය සභාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙන් කර තිබෙනවා. ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ මහජන දිනය ඊයේදී තිබුණා. සිරු මහජනතා පොලිමේ සිටිනවා. උදෑසන 10:00ට පමණ මෙම සිදුවීම වාර්තා වෙන්නේ. සුපුරුදු පරිදි යතුරුපැදිගේ පැමිණි හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනෙක් පැමිණෙනවා. දෙදෙනාගෙන් එක් අයෙක් යතුරුපැදිය බලා සිටිනවා. අනෙක් පුද්ගලයා යතුරුපැදියෙන් බැස ඇතුළට යනවා. සාමාන්‍යයෙන් ගැටලුවක් ඉදිරිපත් කිරීමට යන මහජනතාවගේ කෙනෙක් වගේ ඔව් අපිට පේනවා. ඔව් මුහුණු ආවරණයක් මාස්කයක් පැළඳ සිටියා. කාර්යාලයට ඇතුළු වන අවස්ථාවේදී CCTV දර්ශනද මේ අවස්ථාවේදී නිකුත් වී තිබෙනවා. කාර්යාලයට ඇතුළු වහම ඔහුගේ අතේ තිබු පිස්තෝලයගෙන 4 වතාවක් ප්‍රාදේශීය සභාපතිවරයාට වෙඩි තබා තිබෙනවා. මාතර රෝහලට ඇතුළත් කිරීම උත්සාහ කළද ඔහු ඇතුළත් කළද ඔහු බේරා ගැනීම නොහැකි වුණා. වෙඩි තැබීම් 4ක් වැඩි තිබෙනවා. ඔහු බරපතල තුවාල ලැබුවා. අධික ලෙස ලී ගැලීමක් සිද්ධ වී තිබෙනවා. ඔහු බේරා ගැනීමට නොහැකි වුණා. නමුත් වෙඩි තැබූ පුද්ගලයා මේ ස්ථානයේ ආරක්ෂිත පිටව ගොස් සැඟවී සිටිනවා. මම මේ වීඩියෝ පටිගත කරන තුරු මේ වනතෙක් කිසි සැකකරු අත්අඩංගුවට ගෙන නැතයි මා විශ්වාස කරනවා. යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා ඔවුන්ට අවශ්‍ය දේ කර එතනින් ආරක්ෂිතව පැන ගොස් තිබෙනවා. ඔවුන් දැන් සැඟවී සිටින්නේ කුමන ප්‍රදේශයකද සහ ඔවුන්ට රැකවරණය දුන්නේ කවුද යන්න මේ වනතෙක් අපට තොරතුරක් ලැබියේ නැත. ඇත්තෙන්ම අපි කතා කළ යුත්තේ මෙවැනි වෙඩි තැබීම් සිදු කරන සැකකරුවන් පිටරටවලට උතුරු ප්‍රදේශය හරහා එනම් ව්‍යාපනය හරහා ඉන්දියාවට පැන යාම සාමාන්‍ය සිදුවීමක්. පසුගිය දින කිහිපය තුළ නිකුත් වාර්තා සනාථ කර තිබෙනවා. මෙම දෙදෙනා උතුරු ප්‍රදේශයේ වෙත ගමන් කිරීමට පටන්ගෙන ඇතැයි යන සැකයක් සහ ප්‍රශ්නයක්ද තියෙනවා. වැලිගම ලසා ලෙස හඳුනාගත් පුද්ගලයා නොහොත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස සිටි ලසන්ත වික්‍රමසේකර මහතා ඊයේ දින වෙඩි තබා ඝාතනය කරන ලැබුවේ ඇයිද යන පදනම මත එම ප්‍රශ්න ඉදිරිපත් කරන විට සැකයන් 4ක් අපට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වනතෙක් හෙළිදරව් වී ඇති තොරතුරුද බලන විට සැකයන් 4ක් මෙන්න මේසේ ඉදිරිපත් කර තිබෙනවා. පළමුවෙන් ඉදිරිපත් කළ විට මේ වනතෙක් ලැබී ඇති තොරතුරු බලන විට ඔහු දේශපාලනඥයෙකු ලෙස හඳුනා ගැනීමට පෙර පාතාල කණ්ඩායම් සමග සහ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදන ලැබූ පුද්ගලයෙක් හැටියටයි වාර්තා වී තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඔහුගේ දේශපාලන ගමන ආරම්භ වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ SJB පිටුන ලද අවධියේදී ඔහු සජිත් ප්‍රේමදාස මහතා සමග එක් කටයුතු කිරීමට පටන් ගන්න තිබෙනවා. මිරිස්ස වැලිගම ප්‍රදේශයේ ඉතා වැදගත් ක්‍රියාකාරකයෙක් සහ දේශපාලඥයෙක් ලෙස බොහෝ දෙනා අතර ඔහු ප්‍රකට චරිතයක්. ඔහු මැතිවරණ ඉදිරිපත් වූ කාලයේ සිට ඔහුගේ නම මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවලද වැඩිපුර කතාබහට ලක් වී තිබෙනවා. ඔහු පසුගිය කාලයේදී
ආන්දෝලනාත්මක පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබෙන. ඔහු සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයට අයත් වීම වැදගත්. ප්‍රාදේශ සභාවේ සභාපතිවර ලෙස ඔහුව පත් කළ අවස්ථාවේදී පවා විශාල ආන්දෝලන ඇති වුණා. ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගය අතර කවුරුන් බලය පිහිටුවන්නේද යන පිළිබඳව දරුණු තරඟයක් තිබුණා. මෙවැනි ආන්දෝලනාත්මක සිදුවීම් අපිට මාධ්‍ය වලින් වාර්තා වුණා. මේ දේශපාලන ඝාතනයක්ට යන්න අද දින හඳුනාගෙන තිබෙන බව තමයි වාර්තා වෙ තිබෙන්නේ. විශේෂයෙන්ම ගත් කල ඔව් SJB සමගි ජනබලවේගයේ වැදගත් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයෙකු වන නිසා ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති පුද්ගලිකවද ඔහු මහජන නියෝජිතයෙකු වන නිසා ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණ පුද්ගලිකු බැවින් ඔහු ඝාතනය කරන ලැබුවේ කෙසේද? දේශපාලඥයන්ගේ ආරක්ෂා සඳහා මෙම රජය ලබා දෙන වගකීම කුමක්ද යනුවෙන් අද පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස කතා බහට ලක් වුණා. විශේෂයෙන්ම විපක්ෂය විසින් සමගි ජනබලවේගය විසින් මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී උණුසුම් අදහස් කිහිපයක් ප්‍රකාශ කර සිටියා. මහජන නියෝජිතයෙකු අද දහවල් කාලයේදී උදෑසන ඔහුගේ කාර්යාලය තුලදීම තම රාජකාරී කරමින් සිටියේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. රටේ නීතිය සහ සාමය පිරී ඇති බව මහ ජනතාවට කිසිදු ආරක්ෂාවක් නොමැති බව දේශපාලඥයන්ට පිටතට යහ ඇක්කේ කෙසේද යන ආකාරයේ ගැටලුවක් ලෙස අද විපක්ෂ විසින් මේ පෙන්වා දෙන්න ලැබුවා. තවද මේ දේශපාලන ඝාතනයක් යන පදනම මත චෝදනක් එල්ල වී තිබෙනවා. JVP සහ NPPයි හඳුන්වා ගත්තද JVP සැබෑ මුහුණ හෙළිවීමට පටන්ගෙන ඇත. අද සිදුව ඇත්තේ දේශපාලන ඝාතනයක් බව මහජන නියෝජිතයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව දේශපාලනිකව ඊට මුහුණ දීම නොහැකි පුද්ගලයන් අද ඔවුන්ගේ සැබෑ මුහුණ එළි දැක්වීමට පටන්ගෙන ඇතැයි යන සැකය සහ චෝදනාව අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර තිබුණා. එසේනම් මේ දේශපාලන පළිගැනීමක් දේශපාලන ඝාතනයක් ජන සැකයේද අපට ඉදිරිපත් කළ හැකි. රජයේ ප්‍රතිචාර සම්බන්ධයෙන් ගත් කල අද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ඔහු මහජන නියෝජිතයෙකු ලෙස සැලකිය නොහැකි යන ආකාරයේ අදහසක් ඔහු විසින් වාර්තා කර තිබුණ බවයි. ඔහු ඊට පෙර පාතාල කණ්ඩායම් සමග එක්ව කටයුතු කළ පුද්ගලෙක්. ඔහුට එරෙහිව නඩු 6ක් පවරා තිබෙනවා. මාතර ගාල්ල සහ තවත් එක් උසාවියක වශයෙන් මුළු නඩු ප්‍රමාණය 6ක් බවට වාර්තා කර තිබුණා. අපරාධ සිද්ධීන් ගණනාවක් සම්බන්ධ ඔහු සැකකරුවෙකු ලෙස නම් කර තිබෙනවා. ඔහු දැනටම දනුවම් ලැබූ පුද්ගලෙක්. අත්හිටියු සිරු දනුවමක් ලසාට එරෙහිව උසාවියෙන් නියම කර තිබුණා. උසාවියෙන් දනුවම් නියම වූ පුද්ගලයෙක් යන පදනම මතද අද මහජන ආරක්ෂා අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහසක් ඉදිරිපත් කර තිබුණේ. පාතාල කණ්ඩායම් අතර ගැටුමක් මෙම ඝාතනයට හේතුව බව දේශපාලඥයෙකු ඝාතන කර ඇතැයි යන කරුණට වඩා පාතාල කණ්ඩායමක සමාජිකයෙකු ඝාතන කර ඇතැයි යනුවෙන් මහජන ආරක්ෂා අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කර තිබෙනවා. අවසානයේදී ඔහු එම කණ්ඩායම් සමග එක්ව කටයුතු කළ පුද්ගලයෙකු ලෙස චෝදනා සහ විවේචන තිබුණත් ඔහු මහ ජනතාවගේ ඡන්දයෙන් තේරීපත් වූ මහජන නියෝජිතයෙක් වීම ද ඉතා වැදගත්. ඔහු තම කාර්යාලයේ සිටි අවස්ථාවේදී දහවල් කාලයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මේ සාමාන්‍ය සිදුවීමක් විදිහට අපිට සලකන්නට බෑ. බරපතල සිදුවීමක්. මේ මෑත කාලයේදී සිදු වූ ඉතා වැදගත් ප්‍රාදේශීය මට්ටමේ මරණයක් වුවද ඝාතනයක් වුවද සිදුව ඇත්තේ ඉතාමත් භයංකාර දෙයක්. විශේෂයෙන්ම ඔහු තම රාජකාරී කිරීමට කාර්යාලයේ සිටි අවස්ථාවේදී මෙම ඝාතනය සිදු වී තිබීම සාමාන්‍ය දෙයක් ලෙස අපට සලකන්නට බෑ. ඒ බරපතල වැරද්දක්. මේ සම්බන්ධව විමර්ශන කිරීමට අද පොලිස් කණ්ඩායම් 4ක් පත් කර තිබෙනවා. අත්අඩංගුරු ගැනීම සම්බන්ධව මේ වෙනටත් අපට කිසිදු වාර්තාවක් ලැබී නැහැ.
වෙඩි තැබීම් සිදු කළ සැකකරුවන් කුමන ප්‍රදේශයක් හරහා පැන යාමට උත්සාහ කරමින් සිටිනවාද? ඊට පිටපසින් සිටින පුද්ගලයන් කවුරුන්ද? යන ප්‍රශ්න රාශියක් අප සමාජය තුළ තිබෙනවා. නමුත් විමර්ශන දැඩිව පවත්වාගෙන යන බවට තොරතුරු පොලිසිය විසින් මේ වෙනට නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල සිට නිකුත් වන වාර්තා අනුව අත්අඩංගුවට ගැනීම රාශියක් අපිට අසන්න ලැබුණා. වැටලීම් මත්ද්‍රව්‍යවලට තිත තබන බවට පුවත් නිකුත් වෙමින් තිබුණද මුදල් වෙනුවෙන් වෙඩි තැබීමට ඕනෑම මොහොතක බොහෝ පුද්ගලයන් සූදානම් සිටින බවට පණිවිඩයක් මෙම සිදුවීමෙන් වක්‍රව අපට අදහසක් දෙනවා. විමර්ශනවලදී මේ සියල්ල සොයා ගනු ඇත. මෙම ඝාතනයට හේතුව කුමක්ද යන විමර්ශනවලදී තහවුරු වන තෙක් අපට ඉවසිල්ලෙන් බලා සිටින්න සිදු වෙනවා. මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද යන්න අමතක නොකර අදහස් දක්වන්න. තවත් වීඩියෝකින් ඔබ හමු වෙන තෙක් අපි සමුගන්නවා. ස්තුතියි.